සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. අද වෙබිනා එකට සහභාගී වන සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය විසින් අලුතින් හඳුන්වා දෙන සෙන්ෆින් සිලෙක්ට් ෆැක්ටර් ෆන්ඩ් එක ගැන විස්තර කතා කරන්න තමයි අද මේ වෙබිනා එක සංවිධානය කරේ. ඉතින් කාලය නාස්ති නොකර අපි බලමු කොහොමද මේ ෆන්ඩ් එක ගැන විස්තර කොහොමද? එතකොට අද ඔයාලත් එක්ක මේ ෆන්ඩ් එක ගැන කතා කරන්න එකතු වෙනවා අප ආයතනයේ චීෆ් ඉන්වෙස්ට්මන්ට් ඔෆිසර් සුරත් පෙරේරා මහතා සහ සීනියර් මැනේජර් ෆයිනෑන්ස් ඇන්ඩ් ඇඩ්මිනිස්ට්‍රේටිව් නුවන් කළුපාන මහතා. මුලින්ම මම කියන්න කැමති අපේ සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය කියන්නේ මොකක්ද කියලා. අපි බලමු සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය කියන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් වූ දැවැන්ත මූල්‍ය සමාගමක් වන සෙන්කඩගල මූල්‍ය සමාගමට 100% අනුබද්ධිත ආයතනයක්. එය ලංකාව පුරා ශාඛාජාල 110ක් පමණ මේ වන විටත් පවතින අතර ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය තුළ අඛණ්ඩව වසර 56ක් පුරා ව්‍යාපාර අත්දැකීම් සහිත ආයතනයක්. ඉතින් සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය දැනට වසර 14ක් පුරා ඉතා ශක්තිමත්ව ව්‍යාපාර කටයුතු වල නියැලී සිටින අතර ඒකක භාර සහ පුද්ගලික අරමුදල් කළමනාකරණය කිරීමක් සිදු කරනු ලබනවා. එමෙන්ම වත්කම් හා අවදානම් කළමනාකරණය සඳහා ඉතා පළපුරුදු වෘත්තීය කණ්ඩායමක් අප ආයතනයේ සතු ඉන්නවා. ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී සහ නියාමනය කරන ලද ආයතනයක් තමයි සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය කියන්නේ. තවද ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් පර්ෆෝමන්ස් ස්ටෑන්ඩඩ් ප්‍රමිතීන්ට අනුකූලව අරමුදල් කළමනාකරණය කරනු ලබන ආයතනයක්. ඒ වගේම 2021 වසරේ ගෝල්ඩ් 2021 වසරේ සිල්වර් අවෝඩ් සහ 2022, 23 සහ 24 යන වසර තුල අඛණ්ඩව තෙවසරක් CFA Capital Market Run Gold winner ලෙස සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය කටයුතු කරලා තියෙනවා. ඉතින් තව වැඩි විස්තර කතා කිරීමට මම ආරාධනය කරනු ලබනවා නුවන් කළුපාන මහතාට. Thank you නදී. නදී අපිට පැහැදිලි කරපු විදිහටම සෙන්ෆින් ඇසෙට් මැනේජ්මන්ට් ආයතනය ප්‍රධාන සේවාවන් දෙකක් සැපයීම් කරනවා. පළවෙනි එක තමයි නදී පැහැදිලි කරපු විදිහට ඒකක භාර කළමනාකරණය. අනිත් එක තමයි පුද්ගලික අරමුදල් කළමනාකරණය. ඒත් අපි මේ පුද්ගලික අරමුදල් කළමනාකරණය කියන එක ගත්තොත් එimhe අපිට high net individuals අපිට පුද්ගලික ගොඩක් සල්ලි තියෙන ආයෝජකයෝ අපිට අරමුදල් දීලා තියෙනවා එයාලගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට. එයාලගේ රිස්ක් එක එයාලගේ ප්‍රතිලාභ අපේක්ෂා කරන ආකාරයට අපි අරමුදල් කළමනාකරණය කරලා තම පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා අපි අවශ්‍ය සේවාවන් සැපීමක් කරනවා. ඒක අපි කරන්නේ විශේෂයෙන්ම පුද්ගලික අරමුදල් කළමනාකරණය යටතේ. එතකොට කවුරු හරි පුද්ගලික අරමුදල් කළමනාකරණය සේවාව අපෙන් ලබා ගැනීමට අවශ්‍ය නම් එයාත් එක්ක අපි සාකච්ඡා කරලා එයාගේ අවදානම එයාගේ අපේක්ෂා කරන ප්‍රතිලාභය එයාට අවශ්‍ය කරන දීර්ඝකාලීන සැලසුම් සමයගේ දීර්ඝකාලීන ප්ලෑන් එකකට තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ජවය අපි ලබා දීමක් තමයි මේ පුද්ගලික අරමුදල් කළමනාකරණය කරන්නේ. ඊට අමතරව අපි තව සපයන සේවාවක් තමයි අපි ෆයිනෑන්ෂල් ඇඩ්වයිසරි සර්විස් එක සපයනවා. ඒ කියන්නේ අපිට ඔයාලා කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා නම් අරමුදල් අපිට ලබා නොදුන්නත් එයාට මොනවාරි ඇඩ්වයිසරි සර්විස් එකක් උපදේශන සේවාවක් අවශ්‍ය නම් අපේ එක්ස්පර්ට් නොලෙජ් අපේ එක්ස්පර්ට් ටීම් එක පාවිච්චි කරලා අපි කරන රිසර්ච් වලින් අපිට පුළුවන් එයාලට උපදේශන සේවා සපයන්න තමන්ගේ දීර්ඝකාලීන අරමුණු ඉටු කර ගැනීම සඳහා. right අපි දැන් මේ හඳුන්වා දීලා තියෙන සෙන්ෆින් සිලෙක්ට් සෙක්ටර් ෆන්ඩ් එක ගත්තොත් ඒක ඒකක භාරයක්. ඒතර ඕනම ඉන්වෙස්ටර් කෙනෙකුට පුළුවන් ඉතා සුළු ආයෝජනයකින් රුපියල් 1000ක වැනි ඉතා කුඩා ආයෝජනයකින් ඒකක මිලදීගෙන පොදු අරමුණක් මේ හැබැයි මේකට ආවොත් අපිට සෙන්ෆින් සිලෙක්ට් සෙක්ටර් ෆන්ඩ් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙකුට
අපිට තනි ඉන්ඩිවිජුවල් ඔබ්ජෙක්ටිව් එකක් තනි අරමුණක් ඉටු කර ගැනීමේ හැකියාවට වඩා පොදු වූ අරමුණක් යටතේ පොදු ෆන්ඩ් එකක් නිසා ළඟා කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒතර මේකත් අපි ගත්තොත් එහෙම දීර්ඝ කාලීන අරමුදලක්. රයිට්? ඒතර අපි ගත්තොත් එහෙම ඇයි අපි මේ නදී අපි ඊළඟ ස්ලයිඩ් එකට ස්විච් වෙමුද? thank you නදී. අපි ගත්තොත් ඇයි අපි කොළඹ කොටස් වෙළඳපොලේ එහෙම නැත්නම් ඇයි අපි කොටස් වල ආයෝජනය කළ යුතු වන්නේ? දැන් හැමෝම දන්නවා මේ දවස්වල කොටස් වෙළඳපොලේ අගය සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙලා තිනවා. ඒත් එක්කම පොලි අනුපාත වෙළඳපොළ පොලි අනුපාතයන් සෑහෙන ප්‍රමාණයකට පල්ලෙහා ඇවිල්ලා තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එහෙම නැත්නම් සේවිංස් account සඳහා ලැබෙන right savings account සඳහා ලැබෙන ෆික්ස් ඩිපොසිට් සඳහා ලැබෙන පොලි අනුපාතය සෑහෙන ප්‍රමාණයට පල්ලෙහා ඇවිල්ලා තියෙන. ඒ නිසා අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ඉක්විටි තමයි මේ දවස්වල හොඳම ඇට්‍රැක්ටිව් ඉක්විටි තමයි කොටස් වෙළඳපොළ තමයි හොඳම ඇට්‍රැක්ටිව් ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එක. ඔයාලට හයි රිටර්න් එකක් ගන්න පුළුවන්, හයි රිටර්න් එකක් ගන්න පුළුවන් ඔයා කොටස් වෙළඳපොළ ආයෝජනය කළොත්. එතකොට ඔයාලට කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම කරන්න දැනුම නැත්තම් මොනවද මිලදී ගත යුතු කොටස් කියලා දැනුමක් නැත්තම් ඔයාට පුළුවන් අපි හා සම්බන්ධ වෙන්න. ඒතර ඔයාට මේ අරමුදලට ඉන්වෙස්ට් කිරීම මගින් අපිට පුළුවන් අදාළ ෆන්ඩ් එකකින් ලැබෙන ප්‍රතිලාභය අපේ ආයෝජකයන්ට ලබා දෙන්න. රයිට්? එකක් තමයි අපි මම කිව්වා වගේ වෙළඳපොළ පොලි අනුපාතය පහළ යාම. දෙවෙනි රීසන් එක දෙවෙනි හේතුව තමයි අපි කොටස් වෙළඳපොළට යන්න ඕනේ. ඇයි? රයිට්? ස්ථාවර ෆික්ස් ඉන්කම් සිකියුරිටිස් මත එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙනම් පොලි උපයන සුරකුම්පත් මත රජයේ විසින් 5% රඳවා ගැනීමේ බද්දක් withholding tax එකක් අය කරලා තිබුණා. නමුත් 2024 අප්‍රේල් 1 වගේ මේ තිබුණ withholding tax එක 5% 10 දක්වා වැඩි කරලා තියෙනවා. ඒතර ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඔයාට අතට හම්බ වෙන්නේ ෆික්ස් ඉන්කම් වල ඉන්වෙස්ට් කරා නම් 10% withholding tax එක අඩු කරලා. කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම් අපි හරහා කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා නම් අපි ඔයාලගෙන් කිසිම withholding tax එකක් කිසිම රඳවා ගැනීමේ බද්දක් අය කරන්නේ නැහැ. right? ඔයාලට පුළුවන් අපි හා සම්බන්ධ වෙලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ෆන්ඩ් එක හා සම්බන්ධ වෙලා ඔයාගේ අරමුණ ඉටු කර ගැනීමට දීර්ඝකාලීන අරමුණක් ඉටු කරගෙන හොඳ රිටර්න් එකක් ගන්න. third factor එක තුන්වෙනි සාධකය තමයි රටේ දේශපාලන ආර්ථික සමාජික හොඳ පරිසරයක් නිර්මාණය වෙලා තියෙන කොටස් වෙළඳපොළ ආයෝජනයන් සඳහා. ඒක තමයි ඔයා ගත්තොත් එහෙම කොළඹ කොටස් වෙළඳපොළේ සමස්ත මිල දර්ශකය සෑහෙන ඉහළ අගයකට ගිහිල්ලා තියෙනවා. දෛනික පිරිවැටුම සෑහෙන ඉහළ අගයකට ගිහිල්ලා තියෙනවා. මේ හේතුව තමයි ආයෝජනය සඳහා කොටස් වෙළඳපොළ ආයෝජන සහ හිතකර පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් මම ඉස්සෙල්ලා වගේ අපිත් එක්ක එකතු වෙලා කොටස් වෙළඳපොළ දැනුම නැතත් කිසිම දැනුමක් නැතත් කොටස් වෙළඳපොළ පිළිබඳ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ අරමුණ ඉටු කරගන්න ආයෝජන අරමුණ හොඳ රිටර්න් එකක් ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඔයා දන්නවා රජය විසින් තාමත් හඳුන්වලා තියෙන තව දෙයක් තමයි ප්‍රාග්ධන ලාභ බද්ද. right? capital gain tax එක. කොටස් වෙළඳපොළ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ capital gain tax එකට ලක් වෙන්නේ නැහැ. right? එතකොට අපි මේ ෆන්ඩ් එකකින් ඔයා දාන සල්ලි අපි කොහෙද ආයෝජනය කරන්නේ කොටස් වෙළඳපොළ ඒ කොටස් වෙළඳපොළෙන් අපිට ප්‍රතිලාභ කොහෙත්ම ටැක්ස් එකකට යටත් වෙන්නේ නැහැ. right? ටැක්ස් එකට යටත් වෙන්නේ නැහැ කියන්නේ කැපිටල් ගේන් ටැක්ස් එකට යටත් වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි අපි කොටස් වෙළඳපොළේ මිලදී ගැනීමේදී සහ විකිණීමේදී අදාළ බදු රජයට විසින් ෂෙයා ට්‍රාන්සැක්ෂන් ලෙවි එක විදිහට ගෙවලා තියෙන නිසා. නදී අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. අපි මේ හඳුන්වලා දීලා තියෙන අලුත්ම ෆන්ඩ් එක තමයි අපි ළඟ දැනටමත් ෆන්ඩ්ස් 9ක් තියෙනවා. ඒකක බාර අරමුදල් 9ක් තියෙනවා. ඊට අමතරව අලුතෙන් එකතු වෙන සමාජිකයා තමයි සෙන්ෆින් සිලෙක්ට් ෆැක්ටර් ෆන්ඩ් එක. රයිට්? මම ඉස්සෙල්ලාම කිව්වා වගේ මේකත් ඒකක බාරයක්. ඒකක බාරයක් පුද්ගලික අරමුදල් කළමනාකරණය යටතේ නෙමෙයි මේක අපේ වැටෙන්නේ ඒකක බාර කළමනාකරණය යටතේ. ඒතර මේකේ අරමුණ මේ ෆන්ඩ් එක පිහිටීවීම මේ ෆන්ඩ් එකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාට අපි අරමුණ විදිහට පැහැදිලි කරලා තියෙන්නේ දීර්ඝකාලීන ප්‍රාග්ධන වර්ධනයක්. right? එතන දීර්ඝකාලීන ප්‍රාග්ධන වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා මේ ෆන්ඩ් එකට එන අරමුදල් අපි ආයෝජනය කරලා තියෙන්නේ කොහෙද? කොළඹ කොටස් වෙළඳපොළේ තුල. right? එතන අපි මේ කොළඹ කොටස් වෙළඳපොළේ කම්පැනි 280 ගාණක් තියෙනවා. අපි ඔය 280 ගාණෙම
ආයෝජනය කරන්නේ මේ ෆන්ඩ් එකේ සෑහෙන විශේෂත්වයක් තියෙනවා. සෑහෙනම විශේෂත්වයක් තියෙනවා. මොකද දන්නවද මේකේ අපි මේ ෆන්ඩ් එකට කොටසක් තෝරා ගැනීමේදී දර්ශක right පදනම් විවිධ පදනම් 5ක් යටතේ තමයි තෝරගන්නේ. එතකොට මේ කම්පැනිස් 284ෙම හොඳම ඉතාමත්ම ශක්තිමත් කොටස් තමයි මේ අරමුදලට අපි එකතු කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයා කම්පැනිස් 284ෙම ඉන්වෙස්ට් කරනවට වඩා අපේ අරමුදලේ ඇවිල්ලා ඉතාමත්ම හොඳ ප්‍රතිලාභයක් ලබා ගැනීම හැකියාව තියෙන හේතුව තමයි කොළඹ කොටස් වෙළඳපොලේ තියෙන හොඳම කම්පැනිස් වල තමයි අපි මේ ෆන්ඩ් එක ආයෝජනය කරනු ලබන්නේ right. එතකොට මම කිව්වා වගේ මේ ෆන්ඩ් එක සඳහා අරමුදලට සඳහා right කොහොමද කොටස් තෝරගන්නේ right අපි ඒක විශේෂම අපේ ඉන්වෙස්ට්මන්ට් ටීම් එක රිසර්ච් ටීම් එක විශේෂ සැලකිල්ලක් දක්වලා තමයි කොටස් තෝරගන්නේ මොනවද එතනදී අපි බලපාන සාධක කියලා බලමු. නැත්නම් අපි ඊළඟ ස්ලයිඩ් එක ස්විච් කරමු. right පළවෙනි එක තමයි මම කිව්වා වගේ අපි බලනවා කම්පැනි එකේ කම්පැනිස් වල හොඳ අර 284 හොඳම කම්පැනිස් ටික සිලෙක්ට් කරගන්න. ඒතර ඒක සිලෙක්ට් කරගන්නදී අපි එතනදී බලනවා කම්පැනිස් වලට අදාළ ලාභදායීත්වය ප්‍රොෆිටබිලිටි එක කොහොමද? right history එකේ ලාභදායීත්වය කොහොමද? ඒක විතරක් නෙමෙයි. right ඒ history එක පුරාවට ඒ කම්පැනිස් වල dividend payment patterns කොහොමද? ඒ කම්පැනිස් වල අතීතයේ ලාභාංශ ගෙවීම හැකියාව කොහොමද? right ඒ වගේ සාධක රාශියක් සුරත් මේ ගැන වැඩිපුර පැහැදිලි කිරීමක් කරා chief investment officer right ඒ වගේ සාධක රාශියක් අපි සලකලා බලලා හොඳම කම්පැනිස් ටික තමයි මේ ෆන්ඩ් එකට අපි තෝරගන්නේ. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අපි එක්ස්පෙක්ට් කරනවා මේක ඉන්ඩස්ට්‍රි එකට විශේෂිත වූ ෆන්ඩ් එකක්. ඒ නිසා අපි එක්ස්පෙක්ට් කරනවා අපි ළඟ තියෙන කොටස් අරමුදල් වල මේ ෆන්ඩ් එක විශේෂ ප්‍රතිලාභයක් අපේ ඉන්වෙස්ටර්ස්ලට ජෙනරේට් කරලා කියයි කියලා. right මගේ පොයින්ට් එක තමයි මම කිව්වා වගේ හොඳ quality long term strong companies තමයි අපි තෝරගන්නේ. තුන්වෙනි එක තමයි අපි බලනවා මෙතනදී right ඒකකයක කොටසක ඉපයීම කොහොමද කියන එක return on equity කීයද කියලා බලනවා. එතකොට fundamental right මූල ධර්මයන්ගෙම strong වෙච්ච ඒකක කොටස් තමයි අපි මේ සඳහා තෝරා ගන්නු ලබන්නේ. right ඒ සමහරට වෙන්න පුළුවන් හොඳට විවිධාංගීකරණය වෙච්ච well diversified companies වෙන්න පුළුවන්. right අපි මේක වඩාත්ම විනිවිද භාවයෙන් යුතුව right ආයෝජනය කළ යුතු කොටස් අපි තමයි තෝරගන්නේ. එතකොට අපි තෝරගත්ත කොටස් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට බලන්න පුළුවන් අපි වාර්ෂිකව ප්‍රකාශ කරනු ලබන අපේ annual reports වල. annual reports එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම semi annual reports වාර්ෂික වාර්තාවන් හැම ෆන්ඩ් එකක්ම ඔඩිට් වලට ලක් වෙනවා. ඒ හැම ඔඩිට් රිපෝට්ස් වලට ඔඩිට් කරලා අපි වාර්ෂික වාර්තාවන් අපේ කම්පැනි වෙබ්සයිට් එකේ දානවා. ආයෝජකයන්ට පුළුවන් මේක බලන්න අපි මොනවද මේ ඕනනම් අදාළ කම්පැනිස් වල ආයෝජනය කරලා තියෙන්නේ කියලා ස්ට්‍රොං. නමුත් අපේ අරමුදල් කළමනාකරු සෑහෙන උත්සාහයක් දරනවා සෑහෙන කැපවීමක් දරනවා හොඳම කම්පැනිස් ටික අදාළ කාලයට අදාළ තියෙන වෙළඳපළ තත්ත්වයන්ට ගැලපෙන හොඳම කම්පැනිස් ටික හැම වෙලෙම මේ ෆන්ඩ් එක පුරාවට මේන්ටේන් කරන්න. right එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟ ස්ලයිඩ් එකට යමු. නදී අපි right මේකේ දැනටමත් අපි මූලික මහජන නිකුතු ආරම්භ කරලා තියෙනවා. ඔයාට මේක පටන් ගන්න මේකේ රුපියල් 1000ක වැනි පොඩි මුදලකින් රුපියල් 10කින් කොටසක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රුපියල් 1000 කුඩා මුදලකින් ආයෝජනය කරන්න පුළුවන්. ඒතර 24 වෙන මේ මාස 24 වෙනකම් පුළුවන් කොටස් මිලදී ගන්න රුපියල් 10ක වූ අගයකට. right ඒතර අපි මේ ඉස්සෙල්ලා කිව්වා වගේම කොළඹ කොටස් වෙළඳපොලේ හොඳම කම්පැනිස් තෝරගෙන ඒ තය තමයි අපි ආයෝජනය කරන්නේ. right නැදි අපි මේකේ තියෙන සරලම විස්තර ටික කොටසක නිකුතු ඒකක නිකුතු වගේ රුපියල් 10යි අපිට ජූනි 24 වෙනකම් කාලය තියෙනවා. අපි ජූනි 24න් පස්සේ අපිට 25 ඉඳලා අපි ෆන්ඩ් එකේ වැලියේෂන් කරලා ඒ දවසේ ගණනය කරන ලද
ප්‍රයිස් එකට තමයි ඊට පස්සේ වාට කොටසක මිලදී ගන්න හැකියාව ලැබෙන්නේ. ඒතර ජූනි 10 වෙනකම් කල් තියෙන රුපියල් 10ක මිලකට ඒකකයක් මිලදී ජූනි 24 පස්සේ හැබැයි වාට මිලදී ගන්න වෙන්නේ ගණන කරන ලද ඒකකයක මිලකට. ඒක ශ්‍රී ලංකාවේ රුපියල් වලින් තමයි අපි මේන්ටේන් කරන්නේ. ඊට පස්සේ වාට ලාවක ක්‍රියේෂන් ඒ කියන්නේ ආයෝජනය කරන්න පුළුවන්. අපි හිතමු ෆන්ඩ් එක ගැන හැපි. එහෙම නැත්නම් ෆන්ඩ් එකේ රිටර්න් රේට් එක හැපි. ඒ ඕනම වෙලාවක වාට නැවත ආයෝජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම වාට ඕනම වෙලාවක ෆන්ඩ් එකකින් සල්ලි විත්ඩ්‍රෝ කිරීමේ හැකියාවක් තියෙනවා. අපි කළමනාකරන ගාස්තු විදිහට අවුරුද්දටම අය කරන්නේ 100%ක් වගේ පොඩි ප්‍රතිශතයක්. වර්ෂයකටම සඳහා 100%ක් වගේ පොඩි fee එකක් තමයි අය කරන්නේ. ට්‍රස්ටි භාරකරු විදිහට ඉන්නවා රැට් නැෂනල් බැංක් එක. ඒත් එක මෙයාලගේ පොඩි ෆී එකක් යනවා. ඒක තමයි 0.2% විදිහට අපි දාලා තියෙන්නේ. අපි ඇතුළත් වීමේ සුසහාය පිටත් වීමේ ගාස්තු මුකුත් ආය කරන්න ෆන්ඩ්. ඒතොර ඊට අතරව කස්ටඩි එක විදිහට රුපියල් 20000ක් ආය වෙනවා. මම තව පොඩි දෙයක් මේකට ඇඩ් කරනවා. අපි මේ ඉස්සෙල්ලා නිකුත් කරා ළඟදිම සෙන්පින් ඩිවිඩන්ඩ් ෆන්ඩ් එකයි. ඒත් එකම සෙන්පින් ෆයිනෑන්ෂල් සර්විස් ෆන්ඩ් එකයි සෙන්පින් කන්සියුමර් ස්ටේපල් ෆන්ඩ් එකයි. මේ ෆන්ඩ්ස් තුනමත් ඉක්විටි ෆන්ඩ්ස්. හැබැයි ෆයිනෑන්ෂල් සර්විස් ෆන්ඩ් එකකට අදාළ මූල්‍ය සහ බැංකු ශ්‍රේෂ්ඨයට අදාළයි. ඒත් එක්කම ගත්තොත් එහෙම කන්සියුමර් ස්ටේපල් එක සෙක්ටර් එකකට අදාළයි. ඩිවිඩන්ඩ් ෆන්ඩ් එක ගත්තොත් එහෙම හයි ඩිවිඩන්ඩ් පේමන්ට් කම්පැනිස් වල විතරයි ඉන්වෙස්ට් කරන්නේ. ඒතර ඔය සාධක තුන විතරක් අපි බලලා ඒ ලොන්ච් කරපු ෆන්ඩ්ස් වල හොඳ රිටර්න් රේට් එකක් අපිට අතීතයේ දීලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ලොන්ච් ඩේට් නිකුත් කරපු මූලික නිකුතු දවසේ ඉඳලා ඩිවිඩන්ඩ් ෆන්ඩ් එක වාර්ෂිකීකරණය කළාද 14.7ක වගේ ලොකු රිටර්න් එකක් දීලා තියෙනවා. ෆයිනෑන්ෂල් සර්විස් ෆන්ඩ් එක 42.7ක් වගේ ලොකු රිටර්න් එක ලොකු ප්‍රතිලාභයක් ආයෝජකයට දීලා තියෙනවා. ඒත් එක්කම කන්සියුමර් ස්ටේපල් ෆන්ඩ් එක 35.2ක් වගේ ලොකු රිටර්න් රේට් එකක් අපි ආයෝජකයන්ට බෙදලා දෙනවා. අපි හිතනවා මේ ෆන්ඩ් එකේ විශේෂම සාධකත් එක්ක අපේ ඉන්වෙස්ට්මන්ට් ටීම් එක හොඳට ඇනලයිස් කරලා මීට වඩා හොඳ රිටර්න් එකක් අපිට ලැබෙයි කියලා විශ්වාස කරනවා. Thank you very much Nadi. thank you Nuwan. ඔබ ලබා දුන් උපදෙස් වලට මීළඟට වෙබිනාර් එක ඉදිරියට සිදු කරගෙන යාමට මම ආරාධනා කරනවා සුරාත් පෙරේරා. හරි. සුරාත්. Okay, thank you Nadi. මම ඇහෙනවා කියලා මම හිතනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමුද Nadi? ඔව් මම කතා කරන්න යන්නේ මේකේ මේ අලුත් ෆන්ඩ් එකේ මුලින්ම සිලෙක්ෂන් ක්‍රයිටීරියා එක ගැන. ඉතින් මේක අපි ඒරියාස් පහකට බෙදලා තියෙනවා 5 pillars ක්ෂේත්‍ර පහක්. මුලින්ම අපි බලන්නේ ඒ හැම සමාගමකම ලාභදායීත්වය බලනවා profitability එක. දැන් මේ කොළඹ කොටස් වලින් පොලේ ලියාපදිංචි කම්පනීස් 280 ගණක් තියෙනවා. ඒ 80 ගානෙම අපි මේ ක්ෂේත්‍ර වලට අනුකූලව විශ්ලේෂණයක් සිදු කරනවා. ඉතින් පළවෙනියට ඉස්සලා කිව්වා වගේ ලාභදායීත්වය, ඊට පස්සේ දෙවෙනියට අපි සලකලා බලනවා debt servicing. ඒ කියන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව. තුන්වෙනියට cash generation. cash generation කියන්නේ සමාගමකට මුදල් ලිපීමට තියෙන හැකියාව. ඊට අමතරව market performance වෙළඳපොළ කාර්ය සාධනය. වෙළඳපොළ කාර්ය සාධනය ගොඩක් විට investor ratios එක කියන්නේ ආයෝජකයන්ට අදාළ ratios එක තමයි අනුපාතත් එක්ක තමයි මේ market performance එක අපි විශ්ලේෂණය කරන්නේ. අවසාන වශයෙන් ලාභාංශ සමාගම් වලට ලාභාංශ ගෙවීමේ හැකියාව අපි විශ්ලේෂණය කරනවා. ඔව් ඒ ක්ෂේත්‍ර පහ යටතේ 5 pillars යටතේ අපි අනුපාතයන් එහෙම නැත්නම් ratios 10ක් තෝරගෙන තියෙනවා. ඉතින් මම කියන්නම් මේ ratios 10 කොහොමද අපි මේ ratios 10 පාවිච්චි කරන්නේ අපේ companies තෝරගන්න එහෙම නැත්නම් fund එකට companies invest කරන්න select කරගන්න. මුලින්ම return on equity මේක තමයි අපේ ප්‍රධානම අනුපාතය. සිංහලෙන් කියනවා නම් මේක හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය, return on investment, return on equity. ඒ කියන්නේ අපි සමාගමක ලාභදායීත්වය ඒ කාල පරාසය තුල තියෙන
shareholder equity එහෙම නැත්නම් හිමිකම shareholder කොටස් හිමියන්ගේ හිමිකම මතින් බෙදලා ලබා ගන්න අනුපාතය. ඒකෙදි අපි බෙන්ච්මාර්ක් එක එහෙම නැත්නම් අපි බෙන්ච්මාර්ක් එක හැටියට පාවිච්චි කරන්නේ මාකට් ඇවරේජ් එක. මේ ලියාපදිංචි සියලුම සමාගම් වල ඇවරේජ් රිටර්න් on equity එක අරගෙන ඒ මාකට් ඇවරේජ් එකට වඩා උඩින් තියෙන සමාගම් තමයි අපි මේ ක්‍රයිටීරියා එකේදී සිලෙක්ට් කර ගැනීමක් සිද්ධ කරන්නේ. මේක තමයි අපේ ප්‍රධානම මූලික අනුපාතය අපි පාවිච්චි කරන. ඉතින් මාකට් ඇවරේජ් එකට පල්ලෙහා තියෙන ඒවා සිලෙක්ට් කර ගැනීමක් වෙනවා. ඒකට යම්කිසි කන්ඩිෂන් එකක් එහෙම නැත්නම් කිසියම් තව වැඩිපුර ස්ටෙප් එකක් තියෙනවා. ඒක මම ඊළඟ ස්ලයිඩ් එකේදී පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ලාභදායීත්වය බලන්න අපි net profit margin එක. එහෙම නැත්නම් ශුද්ධ ලාභ ආන්තිකය, එහෙම නැත්නම් ශුද්ධ ලාභ අනුපාතය පාවිච්චි කරනවා. කියන්නේ කම්පැනි එකේ ශුද්ධ ලාභය මේ කම්පැනි එකේ රෙවෙනියු එකට එහෙම නැත්නම් පිරිවැටුමට අනුකූලව අනුපාතයක් ලෙස පාවිච්චි කරලා ඒකෙදි අපි බලන්නේ සෙක්ටර් ඇවරේජ් එක. මොකද සෙක්ටර් ඇවරේජ් එක බලන්නත් හේතුවක් තියෙනවා. මොකද විවිධ ක්ෂේත්‍රයන්ගේ ශුද්ධ ලාභ අනුපාතිකයන් සාමාන්‍යයෙන් වෙනස්. ඒ හින්දා අපිට common average එක return on equity එක වගේදී common average මුළු ලියාපදිංචි සියලුම සමාගම් වලට එක net profit margin එකකින් මෙතන බලන්න අමාරුයි. ඒක නිසා අපි sector එකට අදාළ average එකක් අරගෙන sector average එකට වඩා ඉහළින් තියෙන සමාගම් තමයි තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ. තුන්වෙනියට ණය අනුපාතය debt to equity. ඒ කියන්නේ සමාගමක තියෙන ණය ප්‍රමාණය ඒ තියෙන කොටස්කරුවන්ගේ හිමිකම මතින් බෙදලා ලබා ගන්න අනුපාතය. ණය අනුපාතය 50ට අඩු සමාගම් තමයි තෝරා ගැනීමක් සිදු කරන්නේ. හතරවෙනියට cash ratio. ඒ කියන්නේ සමාගමක තියෙන liquid cash ratio එක මුදල් ද්‍රව්‍යශීලීතාවය බලන අනුපාතයක්. ඒක 0.5කට වඩා වැඩි විය යුතුයි. පස්වෙනි ඉන්ඩිකේටර් එක එහෙම නැත්නම් අනුපාතයේ price to earnings ratio. price earnings ratio එක අපි ගොඩක් ඔයගොල්ලෝ ආයෝජනය කරනවා නම් ගොඩක් දුරට දැකලා තියෙයි PE ratio කියලා අපි කියන්නේ. PE ratio එක ගොඩක්ම වැඩිපුරම ආයෝජකයෝ පාවිච්චි කරන ratio එක කොළඹ කොටස් වෙනද පොලේ ආයෝජන කරන ඒ වගේම ලෝකෙම පිළිගත් ratio එකක්. මේකට සිංහලෙන් කියන්නේ මිලේ පැන් අනුපාතය කියලා. ඒ කියන්නේ සමාගමක කොටසක මිල ඒ සමාගමේ ඉපැයීම ඒ කියන්නේ earnings ශුද්ධ ලාභය කොටසකට කොච්චර ශුද්ධ ලාභයක් තියනවද කියන එකේ අනුපාතයක් තමයි price earnings ratio එකෙන් බලන්නේ. එතනදිත් අපි sector average එකට වඩා පල්ලෙහා ගියක් තමයි බලන්නේ. ඒකට හේතුවක් තියෙනවා. sector average එක අර ඉස්සෙල්ලා කියපු කාරණාවේදී ශුද්ධ ලාභ අනුපාතිකය වගේම විවිධ ක්ෂේත්‍රයන්ගේ price earnings ratios වෙනස්. ඒ හින්දා අපිට common average එකක් ගන්නවට වඩා මේ අදාළ ක්ෂේත්‍රයට අදාළ sector average එකක් ගත්තොත් ඒකෙන් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි sector average එක පාවිච්චි කරන්නේ. ඒ වගේම ශුද්ධ ලාභ අනුපාතිකයේ අපි sector average එකට වඩා ඉහළ අගයක් ගන්න සමාගම් තමයි තෝරගත්තේ. මොකද ශුද්ධ ලාභ අනුපාතිකයේ වැඩි වෙන තරමට කම්පැනිය සමාගම හොඳ තත්ත්වයක තියෙනවා කියලා තමයි අපි නිගමනය කරන්නේ. price earnings ratio එක බලන්නේ අපි sector average එකට වඩා පල්ලෙහා ගයක් තියෙන එකක් තමයි බලන්නේ. ඒකට හේතුව මෙතනදී අපි සලකලා බලන්නේ ඉපැයීම කොටසක මිලත් එක්ක. දැන් price earnings ratio එක වැඩි අගයක් තියෙනවා කියන්නේ ඔයා ඉපැයීමට සාපේක්ෂව වැඩි මිලක් මේ කොටසක් මිලදී ගැනීමට වියදම් කරනවා කියන එක. එතකොට අපිට ලාභ ලබා ගැනීමට තියෙන අවකාශය අඩුයි. ඉතින් අපි ගොඩක් අපි කොටසක ආයෝජනය කරනවා නම් අපි බලන්න ඕනේ පුළුවන් තරම් අඩු PE ratio එකක් එහෙම නැත්නම් මිල පෑම අනුපාතයක් තියෙන සමාගම් වල ඉන්වෙස්ට් කරන්න. ඒවා තමයි අපි undervalued shares කියන්නේ. අපිට ලාභ ලබා ගැනීමට කියන්නේ capital gains ලබා ගැනීමට ඉහළ ප්‍රවණතාවයක් තියෙන මේ PE ratios අඩු සමාගම් වල ආයෝජනය කිරීම. එතකොට අපි බලන්නේ මෙතනදී sector average එකට පල්ලෙහා තියෙන price earnings ratios තියෙන සමාගම් තමයි අපි තෝරා ගැනීමක් සිදු කරන්නේ.
ඊට පස්සේ අපි බලනවා ලාභාංශ සම්බන්ධ අනුපාතයෙන් ලාභාංශ ඩිවිඩන්ඩ් යීල්ඩ් එක ලාභාංශ ඵලදායීතාවය. ඒ කියන්නේ ඔබ කොටසකට වියදම් කරන මිල, ඒ කියන්නේ කොටසක මිල ඒ කොටස අදාළ කොටසට ලැබෙන ලාභාංශ සමග සංසන්දනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතනදිත් අපි පාවිච්චි කරන්නේ මාකට් ඇවරේජ් එකක්. මාකට් ඇවරේජ් එකක්. ඕගොල්ලෝ CSE එක කොළඹ කොටස් වල පොලේ ඩේලි රිපෝට් එකක් එහෙම බැලුවොත් මේ සමස්ත සියලු සමාගම් වල ඇවරේජ් මේ ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් පබ්ලිෂ් කරනවා, ප්‍රකාශනයටපත් කරනවා. ඒක දිනපතා ඩේලි රිපෝට් එකේ පබ්ලිෂ් කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ මාකට් ඇවරේජ් එක තමයි අපේ බෙන්ච්මාර්ක් එක හැටියට ගන්නෙ. ඉතින් එහෙම බලලා ඩිවිඩන්ඩ් යීල්ඩ් එකත් වැඩි වෙන තරමට තමයි හොඳ. මොකද ඔයා කොටසකට වියදම් කරන අගයට සාපේක්ෂව ඔයාට කොච්චර ලාභාංශයක් ලැබෙනවද කියන එක. ඉතින් මේ රේෂියෝ එක වැඩි වෙන තරමට තමයි හොඳ. ඉතින් අපි මාකට් ඇවරේජ් එකට ඉහළින් තියෙන සමාගම් තමයි තෝරාගන්නේ. ඩිවිඩන්ඩ් කවර් එකත් වැඩි වෙන තරමට තමයි හොඳ. ඒ කියන්නේ සමාගමකට මේකට සිංහලෙන් කියන්නේ ලාභාංශ ආවරණ අනුපාතය කියලා. ඒ කියන්නේ සමාගමකට ලාභාංශ ගෙවීමට තියෙන හැකියාව. මෙතනදී අපි බලන්නේ earnings ශුද්ධ ලාභය ඩික්ලෙයාර් කරපු ඩිවිඩන්ඩ් එකෙන් බෙදලා තමයි කී වතාවක් ලාභාංශ ගෙවීමේ හැකියාවක් තියෙනවද කියලා සමාගමකට සංසන්දනය කිරීමක් කරන්නේ. මෙතනදී අපි බෙන්ච්මාර්ක් එක හැටියට පාවිච්චි කරන්නේ 2 times. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් කවර් එක ලාභාංශ ආවරණ අනුපාතය 2කට වඩා වැඩි සමාගම් තමයි තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ. ඊට පස්සේ තවත් ඉන්වෙස්ටර් රේෂියෝ එකක් අපිට තියෙනවා enterprise value to earnings before interest tax depreciation and amortization EBITDA. EV ඔක කෙටි කරලා කිව්වොත් EV to EBITDA කියලා තමයි ඉන්වෙස්ටර්ස්ලා එහෙම නැත්නම් ආයෝජකයෝ ගොඩක් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සමාගමක ආයතනික අගය ඒක අපි බෙදන්නේ EBITDA කියන්නේ පොලි බදු ගැලපීමට පෙර ආදායම ගොඩක් විට ඔපරේටිං ප්‍රොෆිට් එකට ඩිප්‍රිසියේෂන් ඒ වගේම ඇමෝටයිසේෂන් ඇඩ් කරපුවාම ලැබෙන අගය තමයි EBITDA කියලා කියන්නේ. මේ අගය 10ට වඩා අඩු අගයක් තියෙන සමාගම් තමයි තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ. 9 වෙනි අනුපාතය ඇවිල්ලා free cash flow to earnings. free cash flow to earnings කියන එකත් අපි බලන්නේ සමාගමේ තියෙන ද්‍රව්‍යශීලතාවය, liquidity ඒ වගේම liquid cash position එක. නිදහස් මේකට අපි සිංහලෙන් පාවිච්චි කරනම නිදහස් මුදල් ප්‍රවාහය උපයන ආදායමට සාපේක්ෂව තමයි අපි මෙතනදී ගැලපීමක් සිදු කරන්නේ. එතකොට මෙතනත් රේෂියෝ එක අනුපාතය වැඩි වෙන තරමට හොඳයි. ඒ කියන්නේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක වැඩි වෙන තරමට සමාගමට හොඳයි. ඉතින් අපි මේක එක ගුණයකට වඩා වැඩි සමාගම් තමයි තෝරා ගැනීමක් සිදු කරන්නේ. අවසාන වශයෙන් cash and cash equivalents to debt. ඒ කියන්නේ මුදල් සහ ආසන්න මුදල් සමාගමක තියෙන ණය ප්‍රමාණයට සාපේක්ෂව බලන්නේ. මෙතනදිත් අපි බලන්න ඕනේ මුදල් හා ආසන්න මුදල් cash and cash equivalents වැඩි වෙන තරමට තමයි සමාගමට ණය ආපසු ගෙවීමේ හැකියාව තියෙන්නේ. එතකොට මේ රේෂියෝ එකත් වැඩි වෙන තරමට කම්පැනි එක සාර්ථකයි. ඉතින් අපි මෙතනදී බලන්නේ 0.5 times වලට වඩා වැඩි අනුපාතයක් තියෙන සමාගම් තමයි තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ. ඉතින් අපි මේ රේෂියෝස් 10 අනුපාත 10 බලලා මේ අනුපාත 10ම තියෙන සමාගම්ද තෝරගන්නේ. එහෙමමත් නැහැ. ඒකට අපිට වෙනම ක්‍රයිටීරියා එකක් තියෙනවා. නැදී අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මොකද අපි මේ ක්‍රයිටීරියාස් 10ම අනුපාත 10ම පාවිච්චි කරොත් අපිට මේ සියලුම කාරණා හොඳට තියෙන සමාගම් තෝරා ගැනීමට සිද්ධ වෙන්නේ අල්පයයි. ඒ නිසා අපි මේ වගේ ක්‍රයිටීරියා එකක් අපි පාවිච්චි කරනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ return on equity එක තමයි ප්‍රධානම අනුපාතය, හිමිකම් ප්‍රතිලාභ අනුපාතය. ඒක බලන්නේ මාකට් ඇවරේජ් එක ගැන. වෙළඳපොළ සාමාන්‍යයට වඩා වැඩි සමාගම්
තමයි තෝරගන්නේ. එතනදිත් ක්‍රයිටීරියාස් දෙකක් තියෙනවා. දැන් උඩේකෙදි කියන්නේ total benchmark score of 6. ඒ කියන්නේ අපි කාරණා 10ක් ඉස්සෙල්ලා කතා කරා. කාරණා 10දී මේ benchmarks 10කුත් තියෙනවා. ඒ 10දී ඒ benchmarks වලට වඩා හොඳ අනුපාත තියෙන සමාගම් වලට එක අනුපාතයකට එක ලකුණු ගානේ දීලා අපි ලකුණු ලබා දීමක් කරනවා. ඉතින් 10ම හොඳ සමාගම් වලට ලකුණු 10ක් හම්බ වෙනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ උනාට ඒ 10ම හොඳට තියෙන සමාගම් අල්පයයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි benchmark score එක විදිහට 6ක් දාලා තිනවා. ඒ කියන්නේ මේ ratios 6ක් අනුපාත 6ක් හොඳ මට්ටමේ තියෙන සමාගම් තමයි මුලින් ෆස්ට් ක්‍රයිටීරියා එකේදී තෝරගන්නේ. මුලින්ම හිමිකම් ප්‍රතිලාභ අනුපාතය මාකට් ඇවරේජ් එකට වඩා වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකෙදි 10න් 6ක් අනුපාත හොඳ තත්ත්වයේ තියෙන්න ඕනේ. ඒකත් එහෙම තියෙන සමාගම් අපි මේ අපේ ඉන්වෙස්ට්මන්ට් යුනිවර්ස් එහෙම කියන්නේ ආයෝජන කිරීමට හැකියාව තියෙන සමාගම් ලයිස්තුවට අපි ඒක තෝරා ගැනීමක් කරනවා. ඉතින් ROE එක මාකට් ඇවරේජ් එකට වඩා වැඩි තිබුණත් මේ 10න් 6ක් අනුපාත හොඳ තත්ත්වේ නැත්තම් අපි ඒ සමාගම අපේ ලයිස්තුවට ඇතුළත් කර ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. එතකොට අපි පල්ලෙහා ක්‍රයිටීරියා එක බැලුවොත් දැන් සමහර සමාගම් තියෙනවා රිටර්න් ඔන් ඉක්විටි එක මාකට් ඇවරේජ් එකට වඩා අඩු. එහෙම කියලා අපි එකපාරටම සියලුම සමාගම් අයින් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ සමාගම් වලටත් අපි නැවත ක්‍රයිටීරියා එකක් පාවිච්චි කරනවා. එතනදී බලන්නේ මේ මාකට් ඇවරේජ් එකට වඩා අඩු හිමිකම් ප්‍රතිලාභ අනුපාතයක් තියෙන සමාගම් වල ස්කෝර් එක මේ බෙන්ච්මාර්ක් ස්කෝර් එක 8ක් තියෙනවද කියලා බලනවා. එහෙම 8ක් තිබුණොත් ROE එක මාකට් ඇවරේජ් එකට වඩා අඩු වුණත් අපි සලකා බැලීම මේ අදාළ සමාගම් සලකා බැලීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ එතනදී බලනවා මෙහෙම 8ක් තියෙන සමාගම් 10න් 8ක් ස්කෝර් එක තියෙන සමාගම් ROE එක 75%ක්වත් වෙනවද කියලා ඒ කියන්නේ මාකට් ඇවරේජ් එකට සාපේක්ෂව 75%ක්වත් ROE එකක් තියෙනවද කියලා අපි බලනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් මාකට් ඇවරේජ් ROE එක අපි ගත්තොත් 12යි කියලා 12% කියලා ගත්තොත් 12ක් කියලා ගත්තොත් මේකෙන් 75%ක් කියන්නේ 9යි. 9ක්වත් ROE එක තියෙනවද කියලා බලනවා. එහෙම දැන් අර 10න් 8 තියෙන සමාගම් වල ROE එකත් ඒ අදාළ 75 ප්‍රමාණය තිබුණොත් අපි ඒ සමාගම් අර ලයිස්තුවට ඇතුළත් කර ගැනීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් 10න් 8ක් තිබුණත් ROE එක 75%ට වඩා අඩු නම් මාකට් ඇවරේජ් එකෙන් ඒක අපි ඇතුළත් කර ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම 10න් 8ක් නැත්නම් කොහොමදත් තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් මේක තමයි අපේ ආයෝජනය කිරීමට හැකි සමාගම් ලයිස්තුවක් හදාගන්නේ මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක තමයි. ඉතින් මේක ගොඩක් රිසර්ච් එක විශ්ලේෂණය එක යන ෆන්ඩ් එකක් කියලා ඔයගලන්ට තේරෙනවා ඇති. ඉතින් අපිට ගොඩක් in-depth analysis එකක් කරලා තමයි අපි මේ සමාගම් තෝරා ගැනීමක් සිද්ධ කරන්නේ. මට එච්චර තමයි මේ ක්‍රයිටීරියා එක ගැන දැනුවත් කරන්න තියෙන්නේ. නදී ඔබට බාරයි ඊතුරු ස්ලයිඩ්ස් ටික. thank you සුරත්. මම හිතනවා නුවන් සහ සුරත් කියපු තොරතුරු වලින් ඔයාලට මේ අපේ අලුත් සෙන්ෆින් සිලෙක්ට් ෆැක්ටර් ෆන්ඩ් එක ගැන හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා. ඊළඟට අපි බලමු කොහොමද සෙන්ෆින් යුනිට් ට්‍රස්ට් ෆන්ඩ් එකක ඉන්වෙස්ට් කරන්න කියලා. ඔයාලට පුළුවන් අපේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකෙන් www.senfinassetmanagement.com කියලා සර්ච් කරන්න. එතනදී ඔයාලට පෙන්නනවා ෆන්ඩ් කියලා ඔප්ෂන් එකක්. ඒ ෆන්ඩ් කියන ඔප්ෂන් එකෙන් ඔයාලට දැන් මේ අලුත් සෙන්ෆින් සිලෙක්ට් ෆැක්ටර් ෆන්ඩ් එක සිලෙක්ට් කරාම ඔයාලා ඒ ෆන්ඩ් එක ඇතුළට යනවා. ඒකේ තියෙනවා ෆන්ඩ් එකේ ඩීටේල්ස් සේරම. එතකොට ඔයාලට ෆන්ඩ් එකට ඉන්වෙස්ට් කරන්න ඇප්ලිකේෂන්ස් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් අපේ වෙබ්සයිට් එකේම ඒකට ඔප්ෂන් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඩිරෙක්ට්ලි අපිට ඊමේල් කරන්න. එහෙමත් නැත්නම් අපේ
ඔෆිස් එක තියෙනවා. ඒකට විසිට් කරලා අපේ තුම්මුල්ල ජංක්ෂන් එකේ තමයි ඔෆිස් එක තියෙන්නේ. ඔෆිස් එකට විසිට් කරලා ඔයාලට ඇප්ලිකේෂන් ගන්නත් පුළුවන්. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. දැන් අපි බලමු සෙන්ෆින් ඔන්ලයින් පෝර්ටල් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඔයාලගේ බ්‍රවුසර් එකේ අපේ වෙබ්සයිට් එක සර්ච් කරායින් පස්සේ ඔයාලට එනවා. ඔයාලට ඩිස්ප්ලේ වෙනවා login සහ create an account කියලා ඔප්ෂන් දෙකක්. එතනදී ඔයාලට account එකක් create කරගන්න ඕන නිසා create an account දුන්නම පුළුවන් account එකක් create කරගන්න. එතකොට ඊළඟ පියවර විදිහට ඔයාලට create an account දුන්නයින් පස්සේ yes I have an account number සහ අනිත් ඔප්ෂන් එක විදිහට no I don't have an account number කියලා ඩිස්ප්ලේ වෙයි. එතනදී ඔයාලට තියෙන්නේ no I don't have an account number කියලා ටික් ඒක ක්ලික් කරලා ඒ බටන් එක ක්ලික් කරාම ඔයාලට එනවා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක හරි මොබයිල් නම්බර් එක හරි එන්ටර් කරන්න. එතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකෙන් හරි මොබයිල් නම්බර් එකෙන් හරි අපේ account එකක් create කරන්න. ඔයා ඊමේල් එකෙන් create කරනවා නම් ඊමේල් ඇඩ්‍රස් එක දීලා ඔයා කැමති password එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ පල්ලෙහාන් තියෙනවා register කියලා බටන් එකක්. එහෙම තමයි ඔයාලට අපේ online portal එක through account එකක් create කරගන්න වෙන්නේ. එතකොට තව වැඩි විස්තර මේ ෆන්ඩ් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට අපේ අද මේ කතා බහට එක්කුණු සුරත් පෙරේරා මහතාගේ සහ නුවන් කළුපාන මහතාගේ ඩීටේල්ස් මේ ස්ලයිඩ් එකේ තියෙනවා. ඩිරෙක්ට් ඒ දෙන්නට ඔයාලට ඊමේල් කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපේ වෙබ්සයිට් එකේ තියෙන අපේ contact details ඔයාලට ඒ හරහත් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලට තව වැඩි දුර විස්තර දැනගන්න ඕන නම් අපිව contact කරගන්න කියලා මේ අපේ තියෙන contact numbers වලින් හරි email වලින් හරි. ඉතින් අපේ මේ අලුත් ෆන්ඩ් එක ගැන ඔයාලට කියන්න තියෙන විස්තර තමයි මේ ටික. මම ආරාධනා කරනවා තවත් විස්තර දැනගන්න ඕන නම් අපිව සම්බන්ධ කරගන්න ලෙස. ඉතින් අද මේ කතාබහට එක්වුණ අපේ ආයතනයේ සුරාත් මහතාටත් නුවන් මහතාටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වෙබිනාර් එකට සහභාගී වුණ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි.